තමයි කොබ නිදාගෙන නිදවල් වෙලා කල්යාණි අක්කා දැහැ බිය වුණා විතර. මේ ගියාදී සනස මේකට සනස ඒ සනසක තියෙන වැඩිහිටි සමිතියටනේ මේ පාර බඩු මල්ලකුත් දීලා කල්යාණි අක්කට හම්බුණා. අනේ මම හිතුවේ නිකන් සනස රැස්වීමක් කියලා බඩු මල්ලක් දෙනවා ගත්ත කියලා. මං ඉදා ඒ ලස්සනින්ම යනවා. අයියෝ දන්නේ නැහනේ. මේ අද ගියොත් මට බඩු මල්ල හම්බෙයිද දන්නේ නැහනේ. දැන් ඉතින් අද ගියාට දෙන්නේ නැහනේ. ඊයේ ආපු අයටලු දෙන්නේ ඔක්කොම බඩු මල් ටික. මොකද ඊයේ යන්න තිබ්බා. කොහේ යන්නද බං ඊයේ ලොකු කෙලීගේ දුවගේ බර්ත්ඩේ එක. ඒ බර්ත්ඩේ එක ඔක්කොටම වඩා අපා අයියෝ. මොකද අනේ hina වෙන්නේ කෙල්ලගේ උපන්දිනේ ඉතින්. කෙල්ල කියන්නේ ලොකු කෙල්ලගේ දුවගේ. ඒකි කිරිපත් කන්න නැහැ කියලා මුංගට කිරිපත් කන්න ඕනේ කියලා. මුංගට කිරිපත් වඩවලා. ඒවා කෑලි කෑලි කපලා අයියෝ වට ඉඳලා කියන්නේ. ඒවා ඩෝල කේකුයි කෙසෙලුයි ආල පාට පාසල් කරලා මෙතන. කවුද බං මුංගට කිරිපත් දෙන්නේ? මට එනා මොකක් කියන්නේ කියලා උන්ගේ පඬිතුකා මට බණීට පස්සේ. උපන්දිනේ මොකද කමන්නේ කෙල්ලගේ ආසාවන් මොනාරි කිරිපතක් දීලා දැන් ඉවරනේ. මං මේ මගුලක් කන කීමට බඩු පල්ලක් අපරාධය අනේ වැඩි හිටි සමිතිය. හරි හරි ඉන්න මන්ට ඒකක් අදන් එන්න. යත්තේ හදන්න මහත් වෙන්න.